මම ඔයාලට දැන් කියලා දෙන්න හදන්නේ තවත් කලිසම් මෝස්තරයක්. ඉතින් මම මේ කලිසම කපාගෙන තියෙන්නේ 18යි 18 ප්‍රමාණයට රෙදි කොටසක් අරගෙන තමයි මම මේ කලිසම කපාගෙන තියෙන්නේ. ඉතින් පෙර ආකාරයටම පහළින් අඟල් 2ක් විදියට අංශයේ පැත්තෙන් අඟල් 3ක් විදියට ඉහළට ලකුණු කරලා තමයි මම කලිසමය කපාගෙන තියෙන්නේ. ඉතින් මම කලිසම් සඳහා රෙදි කොටස් 2ක් කපාගෙන තියෙනවා. ලයිනින් කර ගැනීම සහ උඩ රෙදි කොටස වශයෙන් මෙන්න මේ විදියට කොටස් දෙකක් කපාගෙන තියෙනවා. ඒ වගේම තමයි මේකට රෙඩි කර ගැනීම සඳහා මම ක්‍රිස් ක්‍රොස් බේබි ෆ්‍රොක් එක මහලා ඉතුරු වුණ රෙදි කොටස් වලින් රෙඩි පටි සඳහා මේ විදියට පටි කපාගෙන තියෙනවා. මේ දිග පළල ඔයාලට කැමති ආකාරයකට ගන්න පුළුවන්. ඉතින් මම රෙදි ඉදිරි වෙලා තිබුණු ප්‍රමාණයට අනුව තමයි රෙදි පටි කපාගෙන තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේ කලිසම කොහොමද මසා ගන්න කියලා. හරි, මුලින්ම මම රෙලි පටියේ වාටිය මහ ගන්නවා අඟල් කාලක් ප්‍රමාණයට. ඉතා කුඩා ප්‍රමාණයක් නමලා තමයි මෙන්න මේ විදියට රෙලි පටියේ වාටිය මම මහ ගන්නෙ. ඉතින් රෙලි පටි කොටස් දෙකේම මේ ආකාරයට වාටි මහ ගන්න ඕන. Tagal nih, kuning. මම කපාගත්ත රැලි පටි දෙකෙන් එක රැලි පටියක්. ඒ කියන්නේ අපි ඉනට අල්ලන රැලි පටිය ටිකක් මහතට තමයි කපා ගන්න ඕනේ. ඉතින් මම කපාගෙන තියෙන රැලි පටියේ මහත අඟල් 6ක් පමණ වුණා. ඉතින් මම මේ රැලි පටියේ වලල්ලක් ආකාරයට මෙන්න මේ විදියට වලට පේන විදිහ මේක වලල්ලක් ආකාරයට මූට්ටු කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මම මේකේ එක් පසකින් පහළ වාටිය නමාගෙන මසාගෙන තියෙනවා. ඒ වගේම තමයි මම කපාගත්ත අනිත් රැලි පටිය අඟල් 5ක පමණ පළලට තමයි කපාගත්තේ. ඒ රැලි පටියත් මම වලල්ලක ආකාරයට මේ විදියට මසාගෙන තියෙනවා. ඒ පටියේ අපි දෙපසම වාටිය මේ විදියට නමලා මහලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට ඔයාලා මුලින්ම රැලි පටි දෙක වලල්ලක් ආකාරයට සකසාගෙන හීනියට, ඒ කියන්නේ අපි පහලින් අල්ලන රැලි පටියේ පළල අඩුවෙන් තමයි ගන්න ඕන. එතකොට ඒ පළල අරගෙන ඔයාලා රැලි පටිය දෙපස වාටි දෙක මසා ගන්න ඕන. ඉතින් මහතට ගන්න රැලි පටිය, කියන්නේ අපි පළවෙනියටම ඉනට අල්ලන රැලි පටියේ එක් පසකින් පමණක් පහලින් පමණක් අපි වාටිය මහ ගන්නවා. ඒකෙත් අපි මුලින්ම වලලක් ආකාරයට තමයි පටිය මූට්ටු කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පටි කොටස් දෙක අපි හදා ගන්නවා. හදාගෙන අපි කලිසමට මේක කොහොමද රැලි කරගන්නේ කියලා බලමු. මුලින්ම අපි මේ විදිහට කලිසමේ කකුලේ හැඩ දෙක තමයි මසා ගන්න ඕනේ. ඉතින් මම අඟල් කාලක විතර ප්‍රමාණයකින් කලිසමේ කකුලේ හැඩය මසා ගන්නවා. මසා ගැනීමට පෙර මේ විදිහට ඔයාලට පුළුවන් කලිසමේ යනවට අල්පිනිති වලින් රෙදි කොටස් දෙක හොඳින් රඳවා ගන්න. මම මේ විදියට කකුලේ හැඩ දෙකම අඟල් කාලක මැහුම් වාසියෙන් මහගෙන තියෙනවා. දැන් මම මේ මැහුම් වාසිය සඳහා කට් මාක් මේ විදියට දා ගන්නවා. අපිට එහා පැත්ත හරවා ගැනීමේ පහසුව සඳහා. කට් මාක් දා ගන්නකොට ඔයාලා නූල කැපෙන්නේ නැති විදියට කට් මාක් එක දා ගන්න. දැන් අපි මේ කලිසම අනිත් පැත්තට හරවා ගමු. මෙන්න මේ විදියට අත දාලා ඔයාලා මේ කලිසම අනිත් පැත්තට හරව ගන්න.
දැන් අපි කලිසම හොඳ පිට පැත්තට හරවගෙන තියෙන්නේ. ඉතින් අපි මෙන්න මෙතන කලිසමේ කකුලේ හැඩයට නැවතත් හොඳ පිට පැත්තෙන් අපි මැහුමක් දා ගන්නවා. මේකේ ශක්තිමත්භාවය වැඩි කරගන්න. ඉතින් හොඳට රෙදි කෑල්ල පාදා ගනිමින් තමයි අපි මේක මහ ගන්න ඕන. මෙන්න මෙතන හොඳට රෙදි කොටස පාද ගනිමින් අපි මේක මහගෙන යන්න ඕන. ඉතින් මම බොහොම පුංචි ප්‍රමාණයකින් අයිනෙන්ම වගේ තමයි මේ මැස්ම දාගෙන යන්නේ. ඉතින් මම රෙදි කෑල්ල හොඳට පාදා ගැනීම සඳහා මෙන්න මේ විදිහට අල්පිනිත්තක් භාවිතා කරනවා. මේ විදිහට අල්පිනිත්තේ තුඩෙන් අපට ඇතුළට ගිය රෙදි කොටස ඇදලා ගන්න පුළුවන්. හරි අපි දැන් මේ ආකාරයට කකුල් හැඩ දෙකටම අවුට්ලයින් එකක් දාගත්ත අපි හොඳ පිට පැත්තෙන්. දැන් අපි ඉලස්ටිය පාස් කර ගැනීම සඳහා මැහුමක් දා ගන්න ඕනේ. ඉතින් මම ඉලස්ටික් කොටස් දෙකක් කපාගෙන තියෙනවා. මෙන්න මේ විදිහට කලිසමේ කකුලේ එක් පැත්තකට තියෙන දුර ප්‍රමාණයට තමයි මම ඉලස්ටික් කොටස කපාගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ කොටස් දෙකක් කකුල් දෙකට සඳහාම අවශ්‍ය වෙනවා. ඉතින් මම මේකට ගත්තේ අඟල් භාගික පළල ඉලස්ටියක්. ඉතින් මේ අඟල් භාගික පළල ඉලස්ටිය මේක ඇතුලෙන් රිංගවා ගැනීම සඳහා අවශ්‍ය වාසිය අපි තියලා නැවත මැහුමක් දාගෙන යනවා. ඉතින් අඟල් භාගික ප්‍රමාණයට වඩා මම මිලි එකක වගේ ප්‍රමාණයක් වැඩිපුර තියාගන්නවා ඉලස්ටිය පාස් කර ගැනීම සඳහා. එතකොට ඉලස්ටිය ලස්සනට රැලි වෙලා තියෙනවා. මම කලිසමේ කකුල් දෙකම මේ ආකාරයට ඉලස්ටිය රිංගවා ගැනීමට අවශ්‍ය වාසිය මහගත්තා. දැන් මම මෙන්න මේ විදිහට එක පැත්තකින් කටුවක් රඳවාගෙන මේ ඉලස්ටිය කකුලේට රිංගවා ගැනීම සඳහා තමයි හදන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඉලස්ටිය පාස් කරගන්න. මේ ඉලස්ටිය පාස් කරගන්නකොට ඔයාලා ඉලස්ටිය ඇඹරෙන්න දෙන්නේ නැති වෙන්න පාස් කරගන්න උත්සාහ කරන්න. එතකොට ලස්සනට තියෙනවා. හරි මේ විදිහට ඉලස්ටිය රිංගගෙන අපි අවසානයේ පැක් කරගන්නවා ඉලස්ටිය කලිසමට තියලා. මේ විදිහට දෙපැත්තෙම ටැක් කරගන්න. හරි මම දැන් මේ කලිසමේ කකුල් දෙකටම ඉලස්ටිය පාස් කරගෙන රැලි කරගෙන තියෙනවා. දැන් අපි මේ කලිසමේ අංශ දෙපැත්ත මහ ගන්න ඕනේ. ඉතින් අංශ දෙපැත්ත මහ ගන්නකොට ඔයාලා කන පිට පැත්තට හරවලා මේ අංශ දෙපැත්ත මහ ගන්න. මහුම් වාසි කාලෙන් තමයි අපි අංශ දෙපැත්ත මහ ගන්න. ඉතින් මෙන්න මේ විදියට කොටස් දෙකම එක මත තියාගෙන අංශය අඟල් කාලෙකින් මහ ගන්න. මම මේ විදිහට අංශ දෙපැත්තම මහගෙන ඕවර්ලොක් කරගත්තා. ඉතින් මම ඔයාලට කලින් කලිසම් මෝස්තරේ මසා ගන්නකොටත් කිව්වා ඕලොක් කරගත්තට පස්සේ ඕලොක් නූල අඟල් භාගයක් පමණ තියෙන දිඩ හැරලා තමයි අපි කපාගන්නේ. කපාගෙන ඒක මෙන්න මේ විදිහට ඇතුල් පැත්තට නමලා අපි අවුට්ලයින් එකක් දා ගන්නවා මැහුම් වාසිය පිටුපස පැත්තට හරවලා කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා මැහුම් වාසිය ඇතුළට හරවලා අවුට්ලයින් එකක් දා ගන්න ඕන. මේ විදිහට අපි ඕලොක් මැහුම් වාසිය පිටුපස පැත්තට තියලා අවුට්ලයින් එකක් දාගෙන තියෙනවා. ඉතින් ඉදිරිපසින් පේන්නේ මෙන්න මේ විදිහට පිටුපසින්, ඒ කියන්නේ කන පිට පැත්තෙන් මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඉතින් කිසිම මැහුම් වාසියක් බබාට අපහසු වෙන විදිහට දැවටෙන්නේ නැති වෙන්න අපි මේ මැහුම් වාසි සියල්ලක්ම ක්ලෝස් කරගන්න ඕන මේ විදිහට. ඉතින් බලන්න හරිම නීට් එකට තියෙනවා. දැන් අපි ඉනට ඉලස්ටිය අල්ල ගන්න තමයි හදන්නේ. ඔයාලට පේනවා ඇති. දැන් ඉන්නත් වලල්ලක් විදිහට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. දැන් අපි මේකට අපි අර සකසාගත්ත
මහත රැලි පටිය අල්ල ගන්න ඕන. ඒක අල්ලගන්නේ මෙන්න මේ විදියට. අපි මේ ඉනද මෙන්න මේ රැලි පටිය අල්ල ගන්න ඕන. ඉතින් රැලි පටිය අල්ල ගන්නකොට අපි මෙන්න මේක රැලි කරන්නේ නැතුව දැන් මේක කලිසමේ ප්‍රමාණයටම තමයි මට රැලි පටිය කපා ගන්න පුළුවන් වෙලා තිබුණේ. මොකද ඉතුරු වෙලා තිබුණු රෙදි ප්‍රමාණයත් එක්ක ඉතින් බොහොම පුංචි ප්‍රමාණයක් තමයි කලිසමේ ඉනට වඩා වැඩි වෙන්නේ. ඉතින් මම මේ කොටස් ටික රැලි කරගනිමින් අල්ල ගන්නවා. ඉතින් ඔයාලා තව මේ කලිසමේ ඉනට වඩා වැඩිපුර රැලි පටිය ගත්තොත් ඉස්සෙල්ලා රැලි පටිය රැලි කරගෙන ඉන්න ඊට පස්සේ මේකට අල්ල ගන්න ඕන. ඉතින් මගේ රැලි පටිය ඉතින් ලොකු ප්‍රමාණයක් නැහැ. මොකද ඉතුරු වෙලා තිබුණු රෙදි කොටසකින් කපාගත්ත නිසා කලිසමේ ඉනට වඩා අඟල් 3ක විතර අඟල් 4ක විතර ප්‍රමාණයක් තමයි වැඩි වෙලා තියෙන්නේ. මම මේ අඟල් 4ක් රැලි කරගෙන තමයි මේකට අල්ලගන්නේ. ඉතින් අපි රැලි පටිය රැලි කරගමු ඉස්සෙල්ලම. ඉනවටට අල්ලන රැලි පටියේ අඟල් 4ක ප්‍රමාණයක් තමයි මගේ රැලි පටිය. කලිසමේ ඉනට වඩා වැඩි වෙලා තිබ්බේ. මම ඉතින් මෙන්න මේ විදියට නූල දුරස් කරමින් මෙම රැලි පටිය රැලි කරගත්තා. ඉතින් ඔයාලා දන්නවා දැන් කොහොමද රැලි පටියක් රැලි කරගන්නේ කියලා. මම ආයෙත් මතක් කරොත් කලිසමේ ඉනට අල්ලගන්න මම කපාගත්ත මහතම රැලි පටිය මම ඉන්න ඉහළින් රැලි කරගෙන තියෙනවා. ඉතින් ලොකු රැලි ප්‍රමාණයක් ඔයාලට පේන්නේ නැහැ. මොකද මගේ කලිසමේ ඉනට වඩා අඟල් 4ක ප්‍රමාණයක් තමයි මේ රැලි පටිය රැලි වෙලා තිබ්බේ. ඉතින් මම මැෂින් එකේ නූල උඩරිම දුරස් කරලා මෙන්න මේ විදියට ඒ අඟල් 4 ඊටම උඩාවට රැලි කරගෙන තියෙනවා. ඉතින් මේක අපිට ඉනට ඉලාස්ටිය දැම්මට පස්සේ ඉන රැලි වෙනවත් එක්කම මේක නැවත රැලි වෙනවා. ඒ නිසා ඉතින් අනවශ්‍ය විදියට ලොකු රැලි ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ කලිසමට. ඒ වගේම තමයි දෙවනියට කපාගත්ත අපි පළලින් අඩු රැලි පටියත් මම රැලි කරගෙන තියෙනවා. ඒකත් ලොකු රැලි ප්‍රමාණයක් පේන්න නැහැ. අර අඟල් 2ක 3ක වගේ ප්‍රමාණයක් තමයි කලිසමට වඩා වැඩි වෙලා තිබ්බේ. මම මේ ප්‍රමාණය මෙන්න මේ විදියට නූලක් ඇදගනිමින් මැෂින් එකේ රැලි කරගෙන තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේක අල්ලගන්නේ කියලා. ඉතින් මෙන්න මේ රැලි පටිය මසා ගත්තට පස්සේ එන්න ඕන හොඳ පිට පැත්තට කලිසම කවර් වෙලා ඉනට ඇල්ලෙන්න ඕන. මැසුවට පස්සේ මෙන්න මේ ආකාරයට තමයි තියෙන්න ඕන. ඉතින් හොඳ පිට පැත්තට මේ කොටස එන්න නම් අපි මේක කන පිට පැත්තෙන් තමයි අල්ල ගන්න ඕන. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේක කන පිට පැත්තට තමයි අපි තියන්නේ. කියන්නේ කලිසමේ කන පිට පැත්තට රැලි පටියේ හොඳ පිට පැත්ත තියලා අඟල් භාගික මැහුම් වාසින් අපි මේක වටේටම මහගෙන යන්න ඕන. ඉතින් ඔයාලා මේක සමානව කොටස් 4කට බෙදලා ඔයාලට මේක අල්ලගෙන යන්න පුළුවන්. මම මේක කියලා දෙන්න. කලිසමේ ඉන්න අපිට පුළුවන් සමාන කොටස් 4කට බෙදා ගන්න. ඉතින් අංශ මූට්ටුව දෙපැත්තක් විදියට ගන්න පුළුවන්. අංශ මූට්ටුව මැදට අරගෙන මම කට් මාක් දා ගන්නවා. කලිසමේ ඉන්නට මෙන්න මේ විදියට. එතකොට කලිසමේ ඉන්න මම මෙන්න මේ විදිහට කට් මාක් දාගත්තා. එතකොට අංශ මූට්ටු දෙක තියෙනවා. ඉතින් ওই විදිහට කලිසම කොටස් 4කට බෙදාගෙන තියෙනවා. ඉතින් මේ රැලි පටියත් මම සමානව කොටස් 4කට මේ විදිහට කට් මාක් වලින් බෙදා ගන්නවා. එතකොට අපිට පුළුවන් කට් මාක් එකට කට් මාක් එක තියලා රැලි පටිය සමානව අල්ල ගන්න. එතකොට රැලි අඩු වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ ඉනට. ඉතින් මේ විදිහට මම කට් මාක් දා ගන්නවා. දැන් මම මේක අල්ලගන්නේ කලිසමේ කට් මාක් එකට මම රැලි පටියේ කට් මාක් එක තියා ගන්නවා. තියාගන්නේ මෙන්න මේ විදිහට. රැලි පටියේ හොඳ පිට පැත්ත කලිසමේ කන පිට පැත්තට තමයි තියාගන්නේ. තියාගෙන කට් මාක් එක මත තියාගෙන අඟල් භාගයකින් මම මේක වටේටම මහගෙන යනවා. මහුම් වාසි අඟල් භාගික ප්‍රමාණයකින් මහගෙන යනවා. ඉතින් ඔයාලට පුළුවන් අඟල් කාලක ප්‍රමාණයකින් මේක මහගෙන යන්නත්. මම අඟල් කාලක ප්‍රමාණයකින් මහගෙන යනවා. මොකද අඟල් භාගික ප්‍රමාණයකින් මේසීම අත්‍යවශ්‍ය නැහැ.
ඉතින් ඔයාලට පේනවා ඉතින් මම දැන් මෙන්න මේ විදිහට රැලි පටිය කන පිට පැත්තෙන් අල්ලගෙන තියනවා. දැන් අපි මේක හොඳ පිට පැත්තට තමයි මෙන්න මේ විදිහට පෙරලා ගන්න ඕන. ඉතින් මේ විදිහට පෙරලා ගන්න කලින් අපි අවුට්ලයින් එකක් දා ගන්න ඕන. අපි මහගත්ත මැහුම් වාසිය කලිසම පැත්තට හරවලා මෙන්න මේ විදිහට කලිසම පැත්තට හරවලා අපිට පුළුවන් හොඳ පිට පැත්තෙන් අවුට්ලයින් එකක් දාගෙන යන්න. මෙන්න මේ විදිහට කලිසමේ ප්‍රිල් එක පැත්තට නෙමෙයි කන පිට පැත්තට තමයි මැහුම් වාසිය හරවන්න ඕන. කලිසම් කොටස පැත්තට මැහුම් වාසිය හරවලා ඔයාලා අවුට්ලයින් එකක් දාගෙන යන්න. දැන් ඔයාලට පේනවා ඇති මැහුම් වාසිය කලිසම පැත්තට හරවලා තමයි අපි අවුට්ලයින් එක දාලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට දිගෑරියම මැහුම් වාසිය කලිසම පැත්තට හැරවිලා තියෙනවා. මේ පැත්තෙන් බැලුවහම මේ පැත්තට පිල් එක තියෙනවා, මේ පැත්තට කලිසම තියෙනවා. ඉතින් මෙන්න මේ රැලි කරගන්න ගත්ත නූල ඔයාලා මහලි වරුණාට පස්සේ ගලවලා අයින් කරන්න. නැත්නම් ඒක පේනකොට කැතයි. මොකද මම කලින් මේක මැහුම් වාසි භාගයෙන් තමයි රැලි කරගත්තේ. මෙතන කලිසමට මම රැලි පටිය අල්ලගත්තේ අඟල් කාලක වාසිය නිසා මේ නූල පේන ගන්න. මේ වගේ පේන ගත්තාම මේ නූල ගලවලා අයින් කරගන්න ඕන. රැලි පටිය අපි දැන් හොඳ පිට පැත්තට මේ විදියට හරව ගන්නවා. හරවගෙන අපි ඉන්නට අඟලක ඉලස්ටියක් තමයි මෙන්න මෙතනින් ඇතුල් කරගන්නේ. ඉතින් අඟලක ඉලස්ටියක් ඇතුල් කර ගැනීමට ඉඩ තියලා අපි මේක අඟලෙන් මහ ගන්න ඕන. ඊට කලින් ඔයාලා මේ ඉලස්ටිය මෙන්න මේ විදිහට සම්බන්ධ කර ගන්න ඕන වලල්ලක ආකාරයකට. මම ඉලස්ටිය කපාගෙන තියෙන්නේ මෙන්න මේ වගේ එක පැත්තක ඉන කොටසට සමාන වෙන්න තමයි මම ඉලස්ටිය කපාගෙන තියෙන්නේ. ඉතින් මේ ඉලස්ටිය ඔයාලා වලල්ලක ආකාරයකට මෙන්න මේ විදිහට මූට්ටු කරලා මහ ගන්න ඕන. ඉතින් මූට්ටු කරනකොට බලන්න අපි ඉලස්ටියක් මූට්ටු කර ගන්නකොට මෙන්න මේ විදිහට වලලක ආකාරයට එක මත තියා ගන්න ඕන. එක මත තියාගෙන මෙතන හොඳට ටැග් කර ගන්න ඕන. මෙන්න මේ ආකාරයට ඔයාලට පේනවා ඉතින් මම ඉලස්ටිය මෙන්න මේ විදිහට ටැග් කරගෙන තියෙනවා වලලක ආකාරයට. දැන් අපි මේක හොඳ පිට පැත්තෙන් තමයි ඇතුල් කරන්නේ. දැන් ඔයාලට පේනවා ප්‍රිල් එක අපේ හොඳ කලිසමේ හොඳ පිට පැත්තටනේ හැරවිලා තියෙන්නේ. එතකොට ඉලස්ටියත් අපි තියා ගන්න ඕන මෙන්න මේ විදියට ඇතුල් කරගෙන වලල්ලක් විදියටම කලිසමට ඇතුල් කරගන්න. නැත්තම් පැටලෙන්න පුළුවන් ඔයාලට මේ ඉලස්ටිය මහගෙන යනකොට. මෙන්න මේ විදියට ප්‍රිල් එකේ ඇතුළට ඔයාලා ඉලස්ටිය දාගන්න. මෙන්න මේ විදියට ප්‍රිල් එකේ ඇතුළට ඔයාලා ඉලස්ටිය දාගෙන ඉලස්ටිය අහුවෙන්නේ නැති වෙන්න අඟලක සීමාවෙන්, ඒ කියන්නේ ඉලස්ටිය කවර් වෙන විදියට ඔයාලා ප්‍රිල් එක මෙන්න මේ පැත්තට හරවලා මහගෙන යන්න ඕන. ඉතින් ඉලස්ටිය අහුවෙන්නේ නැති වෙන්න තමයි අපි මහගෙන යන්න ඕන. හොඳට රෙදි කෑල්ල හසුරවමින් තමයි මේ වැඩේ කරන්න ඕන. නැත්නම් ඉලස්ටියත් එක්ක අපිට මේක අල්ලගෙන යන්න අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා ඉලස්ටියත් හොඳට අතින් හදන ගමන් ප්‍රිල් කොටසත් හොඳට හදන ගමන් තමයි වටේට මහගෙන යන්න ඕන. ඉලස්ටියට මැහුම වදින්නත් බෑ. මොකද එතකොට කලිසමේ ඉන්නේ දෙන්නේ නැතුව යනවනේ. ඒ නිසා මෙන්න මේ විදිහට අතින් හද තමයි ඔයාලා මේක මහන්න ඕන.
වටේටම ඉලස්ටි අල්ලගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි කලිසමේ කන පිට පැත්තෙන් පේන්නේ. ඒ වගේම තමයි හොඳ පිට පැත්තෙන් මේ විදිහට පේන්නේ. අපි ඉලස්ටිය මෙන්න මේ අතරට තියලා තමයි රැලිපටියෙන් තමයි ඉලස්ටිය කවර් කරගෙන තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කොහොමද ඉලස්ටිය අල්ලගත්තේ කියලා. ඉතින් ඒ වගේම ඉලස්ටිය මෙන්න මේ මැදට ඔයාලට පුළුවන් තවත් මැහුමක් දාගෙන යන්න. එතකොට ඉලස්ටියේ මේ රැලි ටික ඉන හොඳට ලස්සනට රැලි වෙලා තියෙනවා. ඉතින් මම මේ අතරිනුත් හරි මැදින් තවත් මැහුමක් දාගෙන යනවා. ඉලස්ටිය ඇදගනිමින්. එතකොට ලස්සනට මේ ඉන රැලි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඉන්න මැදිනොත් අපි මේ විදිහට මැහුමක් දාගෙන යන්න. එතකොට ඉන්න ලස්සනට මේ විදිහට රැලි වෙලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු කොහොමද අනිත් රැලිපටිය අල්ලගන්නේ කියලා. ඉතින් මේ රැලිපටිය අල්ලගන්න ඕන කලිසමේ අපේ මෙන්න මේ පහලින් තමයි අල්ලගන්න ඕන. ඉතින් ඒකත් අපි සමානව කොටස් 4කට බෙදාගෙන මෙන්න මේකට අපි රැලි කරලා අල්ලගමු. ඉතින් මහ ගන්නකොට ඔයාලා මේ විදිහට රැලි වෙන්නේ නැතුව දැන් මේක රැලි කරගෙන තියෙන්නේ. ඒක නිසා මේක රැලි වෙන්නේ නැති වෙන්න ඔයාලා අල්ලගන්න. ඒ වගේම තමයි ඔයාලා මේ රැලිපටිය අල්ලනකොට මට කියන්න අමතක වුණා. මේ රැලිපටියට අල්ලලා ඉන ඉලාස්ටික් කරගන්න කලින් මේ රැලිපටිය පහලින් තියලා අල්ලගන්න. එතකොට ඔයාලට අපහසුවකින් තොරව අල්ලගන්න පුළුවන්. දැන් මේක රැලි වෙලා තියෙන නිසා ටිකක් අපහසුයි මේක මහගෙන යන්න. මොකද මේක අතින් හදා ගන්න ගමන් තමයි මහගෙන යන්න වෙන්නේ. ඉතින් ඔයාලට තේරෙන්නේ මෙන්න මැහුවට පස්සේ මෙන්න මේ වගේ රැලි කොටස් තට්ටු දෙකක් තමයි ලැබෙන්නේ. ඉතින් මේකට ඔයාලට ලස්සන කරගන්න රේන්ද වගේ දේවල් භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් මේක හරිම ලස්සන කලිසමක්. අපි බලමු මේක කොහොමද මහගන්නේ කියලා. ඉතින් මම දැන් රැලිපටිය මේකට තියලා අල්ලගන්න තමයි හදන්නේ. මේ රැලිපටියට වඩා අඟල් දෙකක් විතර පහලින් තමයි මම මේ රැලිපටිය තියාගන්නේ. අඟල් දෙකක් විතර පහලින් තියාගෙන මම මහගෙන යනවා වටේටම. ඉතින් රැලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රැලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක කලිසමේ ප්‍රමාණයටම තමයි රැලිපටිය සකසාගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම රැලිපටිය වටේටම අල්ලගෙන තියෙනවා. ඉතින් ලොකු රැලි ප්‍රමාණයක් මම තියලා නැහැ. මොකද මගේ රෙදි ප්‍රමාණය මදි නිසා. ඉතින් එහෙම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කලිසම රැලි වෙන නිසා ඉබේටම රැලිපටිය රැලි වෙනවා. ඉතින් මේ විදිහට මම උඩින් තියලා තමයි උඩට අඟල් භාගයක් මේ විදිහට පිල් එකක් විදිහට තියෙන විදිහට තමයි මම මේ රැලිපටිය අල්ලගෙන තියෙන්නේ වටේටම. ඉතින් මේක මේ කලිසමක් වුණාට මේක ඇඳට පස්සේ ස්කර්ට් එකක් චූටි රැලි තට්ටු ස්කර්ට් එකක් වගේ තමයි පේන්නේ. ඉතින් චූටි බබාලට ඇඳුවම හරිම කියුට් එකට තියෙන පෑන්ට් එකක් ස්කර්ට් එකක් ආකාරයට. ඉතින් ඔයාලට පුළුවන් මේකට අලංකාර කරගන්න මෙතෙන්ට බෝ එකක් අල්ලගන්න. ඒ වගේම තමයි රේන්ද පටි අල්ලා ගන්නත් පුළුවන්. මේ රැලිපටි අවසානයේ රේන්ද පටි අල්ලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක රේන්දයක් විදියටම
මහත රේන්ද අල්ල ගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනයි. ඔයාලා මහලා බලන්න වීඩියෝ එක බලලා නොතේරෙන තැනක් තිබුණොත් අහන්න. ක්‍රිස් ක්‍රොස් බේබි ඇඳුමේ ඉතුරු වෙච්ච මැටීරියල් එකෙන්ම තමයි මම පෑන්ට් එක මැහුවේ. මේ කිට් එක මැච් වෙන්න ඕන නිසා. ඒ වගේම කලිසමට ඉතින් රෙදි ඉතුරුනේ නැහැ. මම මේ සඳහා වයිට් කලර් ලේස් කොටන් මැටීරියල් එක පාවිච්චි කරලා කලිසමේ ඇතුල් කොටස මහගත්තා. ප්‍රිල් එක සඳහා මම ඇඳුමෙන් මහලා ඉතුරු වෙච්ච කොටස් ටික රැලිපටි සඳහා මූට්ටු කරලා ගත්තා. ඉතින් මෙතන ඉස්සරහෙන් බෝ එකක් ඇල්ලුවම මේක ස්කර්ට් එක හරිම ලස්සනට තියෙනවා. මේක ඇත්තටම පෑන්ට් ස්කර්ට් එකක්. උඩින් පේන්නේ ස්කර්ට් එකක් විදියට. ඒ වගේම ඇතුළතින් කලිසමක් තියෙනවා. ඉතින් මේ විදියට ඔයාලට ලස්සනට මේක මහ ගන්න පුළුවන්. ඔයාලා ඉතින් ලස්සනට කලර්ස් මැච් කරලා මහන්න. මම මේ ෆ්‍රොක් එකට ගැලපෙන්න ඕන නිසා මේ විදියට මේක මැහුවා. ඉතින් බලන්න හරිම ලස්සනයි. හරිම කියුට්. ඔයාලට මේක ව්‍යාපාරයක් සඳහාත් කරන්න පුළුවන් හොඳ ලස්සන ඩිසයින් එකක්.